අපි සෙට් එකම මූව් වුණා. ගෙවල් අපි සල්ලි වලට අරගෙන. ඔයාලත් වෙන රටක මෙච්චර ළඟින් ලංකාවේ සෙට් එකක් ඉන්නවා නම් අපිට කියන්න. අපි හිතන්නේ මේක ලෝක වාර්තාවක්. හලෝ අයිබෝන්. අපි ඔයාලට අතවන්න ජය වේවා. හරි අද අපි කරන්නේ අමුතුම වීඩියෝ එකක්. අපේ ඔක්ලන්ඩ් වල ඉඳන් අපි ඔක්ලන්ඩ් වල තමයි මෙහෙට මූව් වුනේ. අපි ඔක්ලන්ඩ් වල අපේ යාළුවෝ ටික හිටියේ එක ළඟ. හැබැයි ඒ හිටියේ රෙන්ට් එකට ගෙවල් අරගෙන. ඒ වුණාට අපි දැන් ක්‍රයිස්ට් චර්ච් වලට අපි සෙට් එකම මූව් වුණා. ගෙවල් අපි සල්ලි වලට අරගෙන. දැන් රෙන්ට් එකට නෙවෙයි ඉන්නේ. හැබැයි අපි එක ළඟ තමයි එක ගමේ තමයි ගෙවල් ටික ගත්තේ. එතකොට මේකයි ලෝක වාර්තාවක්. ඔයාලත් වෙන රටක මෙච්චර ළඟින් ලංකාවේ සෙට් එකක් ඉන්නවා නම් අපිට කියන්න. අපි හිතන්නේ මේක ලෝක වාර්තාවක්. ඒක නිසා අද මම පෙන්නන්න යන්නේ කොච්චර ළඟින්ද සෙට් එකේ ඉන්නේ කියලා. අනික මේ නාකි සිපයි සහ මේ කුඩා දරුවෝ ලපයි සිපයි නෙමෙයි එක එකේ එක බැච් වල වගේ එක ළඟ සෙට් එකක් ඉන්නේ. මේ අද වීඩියෝ එක කරන්නේ මොකද මේක එක දිගට රෙකෝඩ් කරන්න හදන්නේ අපි. ඒක නිසා ගත්ත අලුත් කැමරාමන් කෙනෙක් රයිඩියා. අද කැමරා කටයුතු කිරීම සඳහා රයිඩියා බාරගත්ත වැඩේ. දැන් මේ එනකොට මම කෝල් කරලා කියලා තියෙන්නේ අපේ සෙට් එකට මම එනවා කියලා. කෝල් එකක් දුන්නාම ගෙදරට ඇවිල්ලා අතවනපන් කියලා තියෙන්නේ. මුන් දන්නේ නැහැ මම දැන් මුංගේ වලට කඩාපනින වෙනම වීඩියෝ එකක් අරගෙන හෝම් ටුවර් එකක් කරන්න අපි එක එකගේ වලට කඩාපනින. ඒක මුන් දන්නේ නැහැ. උන්ටත් මේක සර්ප්‍රයිස් එකක්. හරි. එහෙනම් අපි මෙතන මේ වීදුරු හොරායල්ලා පෙන්නන්නම් මේ හොරායල්ලා පෙන්නන්නම් මේ බයික් නෑ. දැන් මේ මෙතනට පේන්නම ගෙවල් තුනක් හතරක් තියෙනවා. දැන් මේ ටික තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් කරවල වේගෙන ඉන්නේ දැන්. මොකද මේ හැම එකම ගෙදර ඉන්න වෙලාවක හොයාගන්න හරි අමාරු වුණා. ඉරින්ද පේන්නේ නැහැ මං පෙන්නන්න හදන එක මෙතන. මේ මෙතන එකෙක් කොච්චර ළඟ වැඩිද කියනවා. උගේ ගෙදර පේන්නේ නැහැ. ඌ ළඟ වැඩි. මෙන්න මෙතන එහා පැත්තේ ගෙදර තමයි එකෙක් ඉන්නේ. මෙන්න මේ ගෙදරට එහා ගෙදර එකෙක් ඉන්නේ. තව එකෙක් ඉන්නේ අන්න අර ගෙදර. අනිත් එකයි ඉන්නේ අතන ඊට ඉස්සරහා ගෙදර. ඊට පොඩ්ඩක් වහන්න ඒතර පේනවා. අනිත් එකයි ඉන්නේ ඊට එහා පැත්තේ. ඌ නම් පේන්නේ නැහැ මෙතනට. හරි. ඔන්නෝක තමයි අද වීඩියෝ එකෙන් ගේන්න හදන්නේ. බලමු අපේ වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. අපේ ගෙදර ළඟ ඉන්නේ. හරි. දැන් මම මේක 0 කරනවා මයිලේජ් එකත්. මෙන්න අපේ ඉස්සරහා අපි ඉන්නේ. යන්න හදන්නේ යාළුවෝ බලන්න. හරිද? ආයිලි තමයි අද වීඩියෝ කරන්නේ. ඔන්න පළවෙනි ගෙදර ළඟට යනවා. ඔන්න පළවෙනි ගෙදර මෙන්න මෙතනම තියෙනවා. අන්න මෙතන තියෙන්නේ. අන්න ජනකාන්තයේ ගෙදරට අල්ලන්නේ. මෙන්න saya serahkan kepada kamu. Halo. Oh, api datang mana? Boleh. Halo. Jaya Pak. Oh, apit peenawa kira kata mana zoom කරන්න පේනවද? හරි යා. හරි. ඉන්නේ ජනක අපි යමු ඊළඟ ගෙදරට. යා. යමු යනවා නේ ඊළඟ ගෙදරට යමු. අන්න දැන් ආව ඊළඟ ගෙදරට. අන්න ඉන්නවද අංකල් ඉන්නවද? නෑ. Nami koko. Elite pahin. අතේ දෙනවද? Hello. Hi බුවන් අපිට අතවන්න ඇවිල්ලා. එනවා. ඔන්න එනවා තව එක්කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක්. හලෝ අයිබෝන්. අපේ නම ලකුණු ගන්න. අපි ගියා. අන්න මේකෝ මේ තිලංග අංක ගෙදර මේ තියෙන්නේ. මෙන්න තිලංග අංක
තිලංග අංකල් නෑ වගේ නේද? ලයිට් ඔන් කරලා තියෙන්නේ ගෙදර. නේද? කවුරුත් නෑ වගේ. කොල්ල ඇතුලේ බලමු. හා? අමින්. අමින් නෑ. නෑ නේද? නැති ළඟ නෑ. අපි යමු ඊළඟ ගෙදරට. කෝසල අංකගේ ගෙදරට යමු. දැන්නේ කෝසලගේ ගෙදරට. ටටනා මිසාන. ඉන්න කෝසල අංකගේ ගෙදර. ඇටේ පුතේ අතවාන ආස ගන්න නැතුව ඇවිල්ලානේ අපි ගියා ස්ටොප් කරාද පුතේ ඔයා I accidentally. හරි මීටර් 400යි මීටර් 400ක් ඇවිල්ලා තියෙනවා අපි දැන් ආපහු මේ ආපු පැත්තටම යන්නේ ඉතින් අපේ ගෙවල් පාර මෙතනින් ආපහු හැරිච්ච පාර හරි මේ දැන් යන්නේ අන්තිම ගෙදරට අපේ අන්තිම ගෙදර නෙමෙයි මේ තව ඉන්නවා සෙට් එක දැන් මේකේ ලෝක වාර්තාව තියන්න මේ දුර වැඩි වෙන කට්ටිය. ඒක හින්දා මේ එතනින් අපි මීට එහාට ගියොත් අපේ දුර වැඩි වෙන නිසා මේ මෙතනින් අපි බලමු අවසන් කරලා තව කට්ටිය ඉන්න ළඟපාත අපි මේ ඒ කට්ටිය ගත්තොත් ඒක පොඩ්ඩක් දුර වැඩි වෙනවා. ඒක නිසා මේ ටික විතරක් කවර් කරගමු හොඳද? හරි මෙතනට කිලෝමීටරයක් තියෙනවා කියන්නේ නේද? කිලෝමීටරයි හරි කිලෝමීටරයි 300යි. ඔන්න අපේ අවසන් යාළුවා ගෙදරට ආවා. මෙන්න කෝල් එකක් දෙන්න. ඔව් දුවගේ ලාකාර පිළිගන්නවා අපිට. ආවා Hello. අතවරන්න ජය වේවා. අපි ගියා Bye. හරි අන්න ඔහොම තමයි අපේ ගෙවල් ළඟ යාළුවෝ ටික ඉන්නේ. කියන්නේ කිලෝමීටරය 300 ඇතුලේ අපේ ලංකාවේ කට්ටිය එතකොට ඉන්නවා. ලංකාවේ කියන්නේ අපේ යාළුවෝ සෙට් එකේ ලංකාවේ කට්ටිය. යාළුවෝ සෙට් එකේ ලංකාවේ කට්ටිය. එතකොට අපේ ගෙදරයි කීයද පුතේ? අපි ගෙදරයි ජනක අංකල්, අරුණ අංකල්, තිලංග අංකල්, ප්‍රසාද් අංකල්, කෝසල අංකල් 6ක්. ලංකාවේ ගෙවල් 6ක්. තියෙනවා මේ කිලෝමීටරයි 300 ඇතුලේ. ඔන්න ඔක තමයි තොරණ විස්තරේ. ඔයා මේ කො ඉතින් අයියෝ ඇක්සිඩන්ට්ලි දෙපාරක් විතර කට් කළා නේද? One time. one time අතර පටන් ගත්ත ගමන්ද? Yeah. That, you asked me that time, but I said yes for the first time. ඒකනේ මම කිව්වේ බලාගෙන ඇක්සිඩන්ට් කරන්නේ නැතුව මේ ඉනවා පාර හොඳට කරන්න හොඳද? අර zoom කරලා තියලා පාර මොකද කරන්නේ? That's true because they couldn't see the faces, so I zoomed in closer so they could see closer how they look like.